ඉතින් යාළුවේ ඔයාලට මේ බලා ගන්න පුළුවන් ඉන්නේ මම අද දවසේ පැයක වගේ කාලයක් වැඩ කරලා උපේ මුදල ඩොලර් 13.7ක මුදලක් මගේ Binance එකට ඩිපොසිට් වෙලා තියෙන ස්ක්‍රීන්ෂොට් එකක්. ඉතින් ඔයාට පුළුවන් මේ වගේ දවසට පැයක වගේ කාලයක් වෙන් කරගෙන මේ සයිට් එකේ වැඩ කරලා මේ වගේ මුදලක් ඔයාටත් උපයන්න. ඉතින් මම ඔයාලට වීඩියෝ මුලදී මගේ withdrawal proof එක පෙන්නනවා මගේ Binance එකේ ඩිපොසිට් වෙච්ච. ඉතින් මම ඇතුළට ගිහලා පෙන්නන්නම් ඔයාගේ සැකේ යන්නත් එක්කම සයිට් එකෙන් ගත්ත withdrawal එකත්. ඊට කලින් ඔයාලට මතක් කරගන්න තාමත් ඔයා channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම channel එක subscribe කරන්න. ඒ වගේම එහා පැත්තේ bell icon එක all දාගෙන අපේ වීඩියෝත් ඉස්සරහට බලන්න channel එකත් එක්ක දිගටම ඇලර්ට් වෙන්න කියලා ඔයාලට මතක් කරනවා. ඉතින් සුපුරුදු පරිදි මෙන්න මේ site එක CoinRace. ඉතින් CoinRace site එකට මම ඔයාලට දැන් වීඩියෝස් කරලා දෙනවා. කලිමුත් අපේ channel එකේ මම upload කරලා තියෙනවා. ඉතින් මෙන්න මේ වීඩියෝ එකේදී මම ඔයාලට CoinRace platform එකේ කොහොමද අපි trade කරන්නේ කොහොමද මුදල් උපයන්නේ කියලා කියන්නේ නැහැ. ඔයාලට ඒ දේවල් ටික බලා ගන්න පුළුවන් අපේ channel එකේ පහලින් දාලා තියෙන වීඩියෝස් ටික බලලා CoinRace part 1 සහ part 2 වීඩියෝ එක ගිහිල්ලා ඔයාලට බලවුවොත් එහෙම කොහොමද වගේ දවසේ පොඩි කාලයක් වෙන් කරගෙන මුදලක් උපයන්න කියලා ඔයාලට ඉගෙන ගන්න පුළුවන්. අද ප්‍රධාන මාතෘකාව ඒක නෙමෙයි අපිට ක්‍රිස්මස් එක වෙනුවෙන් අපිට මෙන්න මේ CoinRace platform එකේ බෝනස් ටිකක් ලබා ගන්න chance එකක් තියෙනවා. මම ඒ ටික ඔයාලට දැන් පොඩ්ඩක් මතක් කරලා දීලා පෙන්නලා දෙන්නම්. මුලින්ම මම එන site එකට මම ඔයාලට මුලින්ම අපි ගත්ත withdrawal එක පෙන්නලා ඉන්න. ඉතින් මම site එකට ආවට පස්සේ බලන්න පුළුවන් මගේ withdrawal එකෙන් පස්සේ දැන් මගේ balance එකේ තියෙන ඩොලර් 0.097ක වගේ ප්‍රමාණයක්. හරි මම access details වලට ගිහලා පෙන්නනම් මම ගත්ත withdrawal එක ඔයාලට. මෙතනින් මම යට යනවා. මෙතනින් මට commission number එක තමයි තියෙන්නේ. මම මෙතන යට ගියාට පස්සේ ඔයාලට බලන්න පුළුවන් මෙන්න මේ විදිහට ඩොලර් 13.7ක් මම මෙතන withdrawal එකක් දාලා තියෙනවා. payment එක successful ලා තියෙනවා. හරියට 2025 20යි 12යි 14යි එකට තමයි මෙන්න මේ withdrawal එක success වෙලා තියෙන්නේ. ඉතින් ඔන්න ඔයාලට මම proof එක පෙන්නනවා site එකෙන් දැම්ම withdrawal එකත් එක්කම. ඉතින් කොට දෙනෙක් කියනවා මේ site එකෙන් ඔයාලට withdrawal ගන්න බෑ withdrawal දෙන්නේ නැහැ කියලා. ඉතින් ඔන්න මම proof එක පෙන්නනවා මම මෙන්න මේ site එකෙන් දැම්ම withdrawal එක කොහොමද ඇවිල්ලා තියෙන්නේ කොයි වෙලාවට ඇවිල්ලා තියෙන්නේ කොහොමද මොන ගාණක්ද ඇවිල්ලා තියෙන්නේ කියලා මම ඔයාලට පෙන්නවුවා. හරි දැන් අපි කතා කරමු මෙන්න මේකේ තියෙන ක්‍රිස්මස් බෝනස් එක මොකක්ද කියලා. ඉතින් ඔන්න හොලිඩේ වීකෙන්ඩ් එකත් එක්ක අපිට ක්‍රිස්මස් වෙනවා 24 වෙනිදා. තව දවස් 4ක ඔය කරා තමයි තියෙන ක්‍රිස්මස් එකට. ඉතින් ඔන්න අපිට නත්තල් ටැග් දීලා තියෙනවා මෙන්න මේ CoinRace platform එකේ. අපි දැන් යමු මෙන්න මේ අප්ඩේට් එක මොකක්ද කියලා බලන්න. මම දැන් එනවා අපේ Telegram group එකට. ඉතින් Telegram එකට ආවට පස්සේ බලා ගන්න පුළුවන් මෙන්න මේ තියෙන්නේ CoinRace official Telegram channel එක. ඉතින් මෙතන ආවට පස්සේ මෙතන details ටික බලා ගන්න පුළුවන් වෙනවා ඉංග්‍රීසි වලින් හෝ සිංහල වලින්. ඉතින් ඔයාලට මේ සිංහල භාෂාවෙන් මෙයාලගේ හැඳින්වීම PDF එක පොඩ්ඩක් කියවලා පෙන්නන්නම් කොහොමද තියෙන්නේ කියලා. ඉතින් මේක මෙයාලා තියෙන බලා ගන්න පුළුවන් CoinRace නියෝජිත සංවිධානය දෙගුණ උත්සව ප්‍රවර්ධන වැඩසටහන 2026ට පිළිගමු කියලා තමයි තියෙන්නේ. ඉතින් මේ වැඩසටහන් කාලේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා සිංගප්පූරු වෙලාවෙන් ආරම්භ වෙන්නේ දෙසැම්බර් 2025 දෙසැම්බර් 20. අවසන් වෙන්නේ 2026 ජනවාරි 6. ඉතින් මෙන්න මේ ටයිම් පීරියඩ් එක ඇතුළත ඔයාලට පුළුවන් මෙන්න මේ ප්‍රසාද දීමනා සහ බෝනස් තියාග ඔයාලට ලබා ගන්න. ඉතින් තව හරියට පස්සේ මෙයාලගේ ප්‍රෝග්‍රෑම් නම්බර් 1 ඔයාලට බලා ගන්න පුළුවන් වෙන ප්‍රෝග්‍රෑම් නම්බර් 1 මොකක්ද කියලා රීචාර්ජ් කළ විගස අතිරේක බෝනස් ඔයාලට හම්බ වෙනවා. ඒ කියන්නේ ඔයාලට ඩිපොසිට් බෝනස් එකක් හම්බ වෙනවා. ඒක ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන එක් කරක සුද්ධ රීචාර්ජ් මුදල කියන්නේ ඔයාගේ ෆස්ට් ඩිපොසිට් එක. මෙතන USDT 5ට ඩින් දානවා නම් ඔයාලට මෙතනින් බෝනස් එකක් හම්බ වෙනවා 108ක. ඒ කියන්නේ 5 ගුණ කිරීම 108 ඔයාලට දෙන බෝනස් එකක් හම්බ වෙනවා. ඒත් එකම ඔයාලට 60ට වැඩි මේකෙන් දානවා නම් ඒතරම් ඔයාලට හම්බ වෙනවා 110ක බෝනස් එකක්. ඒත් එකම ඔයා 100ට වැඩියෙන් දානවා නම් ඔයාලට 112ක බෝනස් එකක් හම්බ වෙනවා. 150ට වැඩියෙන් දානවා නම් 115ක් වගේම 300ට වැඩියෙන් දානවා නම් ඔයාලට 118ක් හම්බ වෙනවා වගේම මෙතනින් බෝනස් අගුළු දමා බෝනස් අගුළු මුදා හැරීමේ කොන්දේසි ඔයාගේ මුළු මුදල ඔයා හිතන්න ඔයා මේකට ඩොලර් 10ක් දානවා. ඩොලර් 10 දැම්මට පස්සේ ඔයාලට මෙතනින් හම්බෙන බෝනස් එක මෙයා කියන්නේ ඩොලර් 5ට වැඩියෙන් දානවා නම් 108ක්. ඔයා ඩොලර් 10ක් දානවා නම් ඔයාට 0.8ක් හම්බ වෙනවා. මෙතනින් බෝනස් ප්‍රසාදයත් එක්ක ඒකට 10.8ක් ඔයාට හම්බ වෙනවා. ඉතින් මෙතනින් ඔයා මේ මුදල ගත්තට පස්සේ ඔන්න මම දැන් withdrawal දැනට එනවා. මේ මුදල ගත්තට පස්සේ ඔයාගේ මුදල withdrawal ගන්න බෑ. මෙතනින් ඔයාගේ මුදල freeze වෙනවා. ඒකට හේතුව වෙන්නේ ඔයා බෝනස් මුදල සහ ඔයාගේ ඩිපොසිට් එක තියෙනවා. හැබැයි ඔයා මේක කිසිම ට්‍රේඩ් එකක්වත් කිසිම දෙයක් කරලා නැහැ. ඉතින් ඒ නිසා ඔයාගේ account එකේ ඔයාගේ USDT එක freeze වෙලා තියෙන්නේ. ඉතින් ඔයා කරන්න තියෙන්නේ මෙතනින් ගිහිල්ලා ඔයාගේ දැන් ඔයා හිතන්න ඔයාගේ balance එකේ ඩොලර්ස් 10.8ක් තියෙනවා දැන්. මේ ඩොලර් 10.8 ඔයා ගිහිල්ලා ට්‍රේඩ් එකක් කරලා ඉතින් දවසට ට්‍රේඩ් කීයක් කරත් ඔයාලට කිසිම ප්‍රශ්නයක් එන්නේ නැහැ. ඔයා මේ ට්‍රේඩ් කරන දැනගන්න ඕන නම් අනිවාර්යයෙන් අපේ පල්ලෙහා වීඩියෝස් ටික බලන්න. මේ වීඩියෝස් වලින් මම ඔයාලට කියලා දුන්නා කොහොමද හරියට ප්‍රොෆිට් එන විදිහට ට්‍රේඩ් කරන්න කියලා. ඉතින් ඒ
සිග්නලුත් එක්ක වාට මේකෙන් ට්‍රේඩ් කරන්න පුළුවන්. ඉතින් මේ වාට මේ $10.8 අනිවාර්යෙන්ම $20ක් $22ක් අතර මුදලට මේක වැඩි කරගන්න ඕනේ. ඒ කියන්නේ වාගේ බැලන්ස් එකේ දැනට ෆ්‍රීස් වෙලා තියෙන මුදල ඔයා දෙගුණයක් කරගන්න ඕන අනිවාර්යෙන්ම. ඒ කියන්නේ වාගේ ට්‍රේඩින් වොලියුම් එකක් හදන්න කියලා තමයි මේ සාර්ලවම මෙයාලා කියන්නේ. හරි. ඊට පස්සේ ඔන්න ඔයාලගේ ඒ ප්‍රශ්නෙට මම උත්තර දුන්නා. ඔයාලා විඩ්‍රෝ ගද්දි ඔයාලට විඩ්‍රෝවල් රිජෙක්ට් වෙන්න හේතුව වෙන්නේ මෙන්න මේක. වාගේ ට්‍රේඩින් වොලියුම් එකක් හදන්න ඕනේ. එහෙම නැත්නම් ඔයා ට්‍රේඩින් වොලියුම් එක හදනවට වෙනුවට ඔයා ඩිපොසිට් කරපු මුදල දෙගුණයක් කරලා තියෙන්න ඕනේ. ඔයාගේ බෝනස් මුදල සහ ඔයාගේ මුළු මුදල අන්ලොක් වෙන්න නම්. ඊට පස්සේ මෙයාලගේ බලා ගන්න පුළුවන් වෙනවා දෙවෙනි වැඩසටහන පැරණි පරිශීලකයන් නැවත පැමිණීමේ ප්‍රතිලාභ. මෙතනින් බලා ගන්න පුළුවන් වැඩසටහන් කාලය තුල පැරණි පරිශීලකයන් ලියාපදිංචි වී දින 90ක් ඉක්මවා ඇති අතර පසුගිය දින 30 තුල රීචාර්ජ් කර නොකර ඇති පරිශීලකයන්. දැන් ඔයා account එකක් හදලා ඔයා coinless account එකක් තියෙනවා නම් account එක දවස් 90ක් පරණයි නම් එහෙම නැත්නම් ඔයා coinless account එකට දවස් 30කින් කියන මාසයකින් රීචාර්ජ් කරලා නැත්නම් ඔයාට මෙතනින් හම්බ වෙනවා බෝනස් එකක්. ඔයාලා බලන්න එක්වරක සුද්ධ රීචාර්ජ් එක $10ක් හෝ ඊට සමාන මුදලක් කරවුවොත් එහෙම ඔයා මේක රීචාර්ජ් කරවුවොත් එහෙම ඔයාට වීල් එකක් හම්බ වෙනවා. මෙන්න මේ වීල් එකේ බෝනස් පරාසය ඔයාලට බලන්න පුළුවන් $1 ඉඳන් $50 දක්වා මෙන්න මේ ස්පිනින් වීල් එකේ ඔයාලට chances හම්බ වෙනවා. මෙන්න මේ chance එකෙන් ඔයාට $50 આવොත් එහෙම මේ $50 වාගේ බැලන්ස් එකට එකතු වෙනවා. හරිද? ඊට පස්සේ අපේ බලන්න පුළුවන් මෙයාලගේ වැඩසටහන 3 ගනුදෙනු අලාභ ආපසු ගෙවීමේ හා ලාභ ත්‍යාග. ඉතින් ඔයාගේ ලොස් එක රීෆන්ඩ් වෙනවා වගේම ඔයාගේ ලාභය ඔයාට gift එකක් විතර ලබා ගන්න පුළුවන්. ඉතින් ගනුදෙනු අලාභ ආපසු ගෙවීම දිනපතා ආයුධම් කරා හැකි ඔයාට මෙතන දිනපතා සුද්ධ ලාභය වගේම ඊළඟ දින ආපසු ගෙවීම ප්‍රතිශතය වගේම අතිරේක ත්‍යාග වීල් අවස්ථාවක් ඔයාට හම්බ වෙනවා. ඊට පස්සේ මුදල් ලැබෙන වෙලාව ඊළඟ දින උදේ 1ට සිංගප්පූරු වෙලාවෙන් ස්වයංක්‍රීයවම ඔයාගේ account එකට ඩිපොසිට් වෙනවා. ඉතින් ඊට පස්සේ ගනුදෙනු ලාභය තාගවට බලන්න පුළුවන් වැඩසටහන කාලය තුල දිනපතා සුද්ධ ලාභය 30ට වැඩියෙන් ඔයා කරනවා නම් ඒ කියන්නේ දිනපතා ඔයාගේ ට්‍රේඩින් වොලියුම් එක ඔයා $30ට වැඩියෙන් කර ගන්නවා නම් ඔයා ට්‍රේඩින් වොලියුම් එකක් හදනවා නම් එහෙම ඔයාට වීල් අවස්ථාවක් හම්බ වෙනවා. මේ වීල් අවස්ථාවෙත් ඔයා $1 ඉඳන් $50 දක්වා ත්‍යාග තියෙනවා. ඊට පස්සේ වැඩසටහන 4 ආරාධනා ත්‍යාග. ඉතින් ඔයාට බලන්න පුළුවන් වැඩසටහන කාලය තුල නව පරිශීලකව ආරාධනා කර පළමු වර ලියාපදිංචි රීචාර්ජ් කරන පරිශීලකයෝ එක්වර සුද්ධ රීචාර්ජ් $10 සම්පූර්ණ කරහොත් ආරාධකයා කියන්නේ මගේ ලින්ක් එකෙන් එනවා නම් ඔයා මට හම්බ වෙනවා $2ක්. ඔයා රෙජිස්ටර් වෙද්දි ඔයාට හම්බ වෙනවා $1ක්. අන්න ඒ වගේ දෙයක් තමයි මෙතනින් වෙන්නේ. ඊට පස්සේ විස්තර දිනම නව සමාජිකයා ගිණුම් තිර රූපය නියෝජිත කරන ඉදිරිපත් කළ පසු ත්‍යාග ලබාගත හැකිය. සීමාවක් නැත. ආරාධනා ගණනට සීමාවක් නැත. වැඩි ආරාධනා සමානයි වැඩි ත්‍යාග කියලා මෙයාලා කියලා තියෙනවා. ඉතින් ඔයාලට මේකෙන් ත්‍යාග මෙන්න මේ gift එක ලබා ගන්න $1 gift එක ලබා ගන්න නම් ඔයාට අනිවාර්යෙන් මෙයාලගේ ඒජන්ට් කෙනෙක් contact කරගන්න වෙනවා. ඒජන්ට් contact කරගත්තට පස්සේ ඒ ඒජන්ට් කාගේද කොහොම එක්කෙනෙක්ද කියලා ඔයා දැනගන්න ඕනේ. ඉතින් ඔයාට මගේ රෙජිස්ටර් වෙනවා නම් අනිවාර්යෙන් මගේ ඒජන්ට් ඉන්න ඔයාගේ උදව්වට ඒත් ඔයා මගේ ඒජන්ට් contact කරගත්තොත් අනිවාර්යයෙන්ම ඒජන්ට් බලනවා ඔයා රෙජිස්ටර්ලා ඉන්නේ මගෙන්ද කියලා. එහෙම මගෙන් නෙවෙයි රෙජිස්ටර්ලා තිබ්බේ. එහෙම ඔයා මගෙන් රෙජිස්ටර්ලා තිබ්බේ නැත්නම් එහෙම ඔයාට මේ ඇඩ්මින් උදව් කරන්නේ නැහැ. ඔයාව ඒ ඇඩ්මින් කෙලින්ම ඔයා රෙජිස්ටර් වෙච්ච යූසර්ගේ ඇඩ්මින්ට ඔයාව දානවා. ඉතින් ඔයාට ඒ ඇඩ්මින්ව contact කරගෙන ඔයාගේ ඩීටේල්ස් ටික පුරවගෙන ඔයාගේ බෝනස් එක ලබා ගන්න පුළුවන්. ඉතින් මෙතන තව යටින් තියෙනවා මෙතනින් විශේෂ අවධාරණය සහ ප්‍රකාශය කියලා මෙතන විවාද හා වංචා විරෝධී නියමයන් කියලා මෙතනින් ඔප්ෂන් ටිකක් තියෙනවා. ඒ ටිකත් ඔයාලා බලා ගන්න පුළුවන්. ඉතින් මේ තමයි බේසිකලි coindesk කියන platform එකේ ක්‍රිස්මස් ඔෆර් එක. ඉතින් නත්තල වෙනුවෙන් coindesk platform එක අලුතෙන්ම දෙන බෝනස් සහ ඔයාට තියෙන gift loss refund අන්න ඒ වගේ දේවල් ටික ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන්. මෙන්න මේකට coindesk official telegram channel එකේ link එකත් මම ඔයාලට පලින් දාලා තියන්න. join ලා ඔයාලට බලන්න පුළුවන් කොහොමද මේ වැඩේ වෙන්නේ කියලා. එහෙනම් ඉතින් මේ ටික අපිට බේසිකලි මෙන්න මේ site එක කතා කරලා තියෙනවා. මම ඉතින් ඔයාලට කලින් දාලා තියෙන වීඩියෝ එකේ $700 ගණන් මගේ account එකේ තිබ්බ. දැන් නම් $7 ගණන් තමයි තියෙන්නේ. ඉතින් මගේ හදිසි වුණාවට මට සල්ලි ටික ගන්න වුණා. ඉතින් ඉස්සරහටත් මේ මුදල මම ඩබල් කරලා ට්‍රිබල් කරලා ඔයාලට පෙන්නන්න. ඉතින් අන්තිමට මතක් කරනවා ට්‍රේඩින් කියන්නේ ලේසි දෙයක් නෙමෙයි. ට්‍රේඩින් කරද්දී රිස්ක් එකක් අනිවාර්යෙන් අතේ තියාගන්න ඕනේ. රිස්ක් එකක් තියෙනවා. ඒත් එක්කම මේකෙන් රිස්ක් එකක් නෑ කියලා හිතාගෙන ට්‍රේඩ් කරන්න පටන් ගන්න එපා. ඔයාගේ මුදල ලොස් වෙන්න පුළුවන්. ඒ හින්දා දැනුමක් ඇතිව දැනුමක් ලබාගෙන මේක ට්‍රේඩ් කරන්න පටන් ගන්න. එහෙනම් අපි ඉස්සරහට අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. එහෙනම් හැමෝටම ජය වේවා. හැමෝටම සුබ නත්තලක් වේවා. එහෙනම් අපි ගියා.